සුනකයා කියන්නේ මිනිසාගේ හොඳම මිතුරා වුණත් ලෝකයේ සමහර සුනක වර්ග නිර්මාණය වෙලා තියෙන්නේ මිතුරන් විදියට නෙමෙයි. ඔවුන් ජානමය වශයෙන් මාරාන්තික ආයුධ වගේයි. අතීතයේදී යුද පිටියේදී සතුරන් සමග දඩයම් කරන්නන් ගෝනුන් සහ වලසුන් වැනි සතුන් සමග මරණයට එක් සටන් කරන්නත් පුහුණු කළ මේ සතුන්ගේ ප්‍රහාරක බලය සිංහයෙකුට පවා සමාන කරන්න පුළුවන්. මේ බියකරු බව නිසාම ලෝකයේ දියුණු රටවල් රැසක් මේ සුනකයන් නැති කිරීම නීතියෙන් තහනම් කරලායි තියෙන්නේ. අද අපි මේ වීඩියෝවෙන් හෙළි කරන්නේ ඔබේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු ලොව කළුලයිස්තුවට පවා ඇතුළත් වුණු මාරාන්තික සුනකයින් වර්ග 10ක් ගැන කතා කරන්නයි. ඇමරිකානු පිට්බුල් ටෙරියර්. ඇමරිකානු පිට්බුල් ටෙරියර් කියන්නේ නිකම්ම සුරතලයට ඇති කරන්න පුළුවන් බල්ලෙක් නෙමෙයි. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. මොවුන්ගේ පෙනුම වගේම ඇඟේ තියෙන හයියත් එක්ක සාමාන්‍ය ගෙදරක ඇති කරන එක සෑහෙන අවදානම් වැඩක්. විශේෂයෙන්ම මේ සතුන්ගේ ජානවලම තියෙන සටන්කාමී ගතිය සහ ඕනෑම වෙලාවක මතුවෙන්න පුළුවන් ආක්‍රමණශීලී ස්වභාවය නිසා පොඩි වැරදීමක් පවා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මේ බල්ලන්ගේ හකුවල තියෙන අසාමාන්‍ය ශක්තිය නිසා එකපාරක් කැපුවොත් ඒක මාරාන්තික වෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. අනිත් පැත්තෙන් බැලුවොත් පිට්බුල් කෙනෙක් කියන්නේ පුදුම විදියට මහන්සි කරන්න ඕන සතෙක්. කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේ සතාව පාලනය කරන එක ලේසි වෙන්නේ නැහැ. දිනපතා ලොකු ව්‍යායාමයක් හෝ දුවන්න පනින්න ඉඩක් නැති වුණොත් මුන් ගෙදර තියෙන බඩු මුට්ටු විනාශ කරන්න පටන් ගන්නවා වගේම හිතුවක්කාර විදියට හැසිරෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ගෙදර පොඩි දරුවන් ඉන්නවා නම් හෝ වෙනත් සත්තු ඉන්නවා නම් මොන වෙලාවෙ මොනවා වේද කියන බය හැමතිස්සෙම තියෙනවා. මොකද මුන්ගේ තරහා පාලනය කරන එක සාමාන්‍ය කෙනෙක්ට කරන්න බැරි වැඩක්. ඒ වගේම තමයි මේ වගේ බල්ලෙක්ව හරි විදියට පුහුණු කරන්න නම් ඒ ගැන ලොකු පළපුරුද්දක් තියෙන්නම ඕනේ. පළවෙනි වතාවට බල්ලෙක් ඇති කරන කෙනෙක්ට පිට්බුල් කෙනෙක් කියන්නේ දරා ගන්න බැරි බරක්. ලෝකේ ගොඩක් රටවල මේ සතාව ඇති කරන එක තහනම් කරලා තියෙන්නේත් මුන්ගෙන් වෙන අනතුරු පාලනය කරන්න බැරි නිසායි. ඒ නිසා නිකම්ම ලස්සනට ඇති කරනවාට වඩා තමන්ගේ සහ අවටින් අයගේ ආරක්ෂාව ගැන හිතලා මෙවැනි සතෙක් ඇති නොකර ඉන්න එක තමයි වඩාත්ම බුද්ධිමත් තීරණය වන්නේ. රොට්වයිලර්. රොට්වයිලර් කියන්නේ හරිම ප්‍රතාපවත් පෙනුමක් තියෙන ඒ වගේම හිතුවට වඩා සෑහෙන භයානක වෙන්න පුළුවන් සුනක වර්ගයක්. ගොඩක් අය මුන්ව ඇති කරන්නේ ගෙවල් ආරක්ෂා කරන්න වුණාට රොට්වයිලර් කෙනෙක් පාලනය කරන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. මොවුන්ගේ ඇගේ තියෙන අධික ශක්තිය සහ අකුවල තියෙන මාරාන්තික බලය නිසා පොඩි වැරදීමක් වුණත් ජීවිතහානියක් දක්වා දුරදිග යන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ සීමාව ආරක්ෂා කරන්න තියෙන සහජ ගතිය නිසා අඳුරන්නේ නැති කෙනෙක් නිවසට ආවොත් ක්ෂණිකව ආක්‍රමණශීලී වෙන්න මුන් දෙපාරක් හිතන්නේ නැහැ. සාමාන්‍ය ගෙදරක රොට්වයිලර් කෙනෙක් ඇති කරන එකේ තියෙන ලොකුම අභියෝගය තමයි මුන්ගේ මුරණ්ඩු ගතිය. හරියට පුහුණු කළේ නැත්නම් මුන් හිතන්නේ මුළු ගෙදරම අයිතිකාරයා තමන් කියලායි. එතකොට අයිතිකාරයා කියන දේ පවා අහන්නේ නැති තත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි මුන්ට තිනපතා ලොකු ව්‍යායාමයක් දෙන්න බැරි වුණොත් ඒකෙන් නැති වෙන පීඩනය නිසා මුන් හරිම කලාකාරී විදියට තමයි හැසිරෙන්නේ. ඇත්තටම කිව්වොත් පළවෙනි වතාවට බල්ලෙක් ඇති කරන කෙනෙක් රොට්වයිලර් කෙනෙක් ඇති කිරීම ලොකු කරදරකාරී වැඩක් වෙන්න පුළුවන්. මොවුන්ව පාලනය කරන්න නම් ශාරීරිකව වගේම මානසිකවත් හොඳ ශක්තියක් තියෙන්න ඕනේ. නිකම්ම පෙනුමට විතරක් රොට්වයිලර් කෙනෙක් ගෙනක් කූඩු කරලා හෝ දම්වැල් දාලා හැදුවොත් ඒ සතා කාලයක් යනකොට හරිම දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට මේ වගේ සතෙක්ව හරියට පාලනය කරන්න වෙලාවයි දැනුමයි නැත්නම් රොට්වයිලර් කෙනෙක් ඇති නොකර ඉන්න එක තමයි තමන්ටත් තමන්ගේ පවුලේ අයටත් තියෙන හොඳම ආරක්ෂාව. කේන් කෝසෝ. කේන් කෝසෝ කියන්නේ නිකම්ම බල්ලෙක් නෙමෙයි. අතීතයේ යුද පිටිවල දරුණු සටන් වලටම හදපු මස් පිඩු පිරුණු දැවැන්තෙක්. මුන්ගේ ඇඟේම තියෙන ආරක්ෂක සීමා මායිම් රකින්න ගතිය නිසා පිටින් එන ඕනෑම කෙනෙක් දකින්නේ මාරාන්තික සතුරෙක් විදියටයි. සාමාන්‍ය ගෙදරක මේ වගේ සතෙක් ඇති කරන එක හරියට ඕනෑම වෙලාවක පත්තු වෙන්න පුළුවන් බෝම්බයක් ළඟ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. මොවුන්ගේ හකුවල තියෙන අසාමාන්‍ය ශක්තිය නිසා එකපාරක් හැපුවොත් ඇටකටු පවා කුඩු වෙන්න පුළුවන්. ඒ වගේම මුන් හරිම හිතුවක්කාරයි. අයිතිකාරයටත් වඩා ඉහළින් ඉන්න බලන ඇල්ෆා ගතියක් මුන් ළඟ තියෙනවා. ඒ නිසා ලොකු පළපුරුද්දක් නැති කෙනෙක්ට මුව පාලනය කරන එක හීනයක් විතරයි. නිසි ව්‍යායාම හෝ නිදහසේ ඉන්න ඉඩකඩක් නැති වුණොත් මුන් ඊටමත් දරුණු සහ විනාශකාරී සතෙක් බවට පත් වෙනවා. කෙටියෙන් කිව්වොත් තමන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව ගැන හිතනවා නම් කේන් කෝසෝ කෙනෙක් ඇති කරන්න කලින් 100 පාරක් හිතන්න වෙනවා. චව් චව්. චව් චව් කියන්නේ වලස් පැටියෙක් වගේ පෙනුනට හිතා ගන්න බැරි තරම් මුරණ්ඩු සහ භයානක වෙන්න පුළුවන් සතෙක්. මුන්ගේ තියෙන තනිවම තීරණ ගන්නා ස්වභාවය නිසා අයිතිකාරයා කියන දේ පවා ගණන් ගන්නේ නැති වෙලාවල් වැඩි. සාමාන්‍ය පවුලක ඇති කරන්න මුන් නුසුදුසු වෙන්නේ කිසිම අනතුරු ඇඟවීමක් නැතුවම එකපාරටම හපන්න පෙළඹෙන නිසායි. මොවුන් ගැන දැනගත යුතු වැදගත්ම කරුණ තමයි මොවුන්ගේ පෙනීමේ පරාසය ඉතාමත් අඩුවීම. මේ නිසා දෙපැත්තෙන් එන අයව එකපාරටම දැක්කාම මොවුන් කලබල වෙලා එකපාරටම පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මොවුන්ගේ කළු හෝ දම්පාට දිව සතුන්ගේ තියෙන අමුතුම ලක්ෂණය. විශේෂයෙන්ම පොඩි ළමයි ඉන්න ගෙවල් වල චව් චව් කෙනෙක් කියන්නේ ලොකු අවදානමක්. මොකද මුන් අනවශ්‍ය විදිහට අල්ලන්න එනවාට හෝ බදා ගන්නවට පොඩ්ඩක්වත් කැමති නැහැ. ලස්සනට රැවටිලා මේ වගේ හිතුවක්කාර සතෙක්ව ගෙනාවොත් අන්තිමට තමන්ගේ ගෙදර අයට ඉන්න වෙන්නේ බයෙන් තමයි.
කෙටියෙන් කිව්වොත් ලොකු ඉවසීමක් පළපුරුද්දක් සහ මුන්ගේ ලොම් නඩත්තු කරන්න ලොකු කාලයක් නැති කෙනෙක්ට චව් චව් කෙනෙක් පාලනය කරන එක හරිම අමාරු වැඩක්. බෝර්බෝල් කියන්නේ දකුණු අප්‍රිකාවෙන් පැවතෙන සිංහයෙකුට වුණත් මුහුණ දෙන්න පුළුවන් තරම් මාරාන්තික ශක්තියක් තියෙන දැවැන්ත සුනක වර්ගයක්. මුන්ව මුලින්ම හැදුවේ ගොවි පොළවල් සහ පවුල්වල ආරක්ෂාවට වුණාට මේ සතාගේ තියෙන අධික ලෙස ආරක්ෂා කිරීමට පෙළඹෙන ගතිය නිසා සාමාන්‍ය ගෙදරක ඇති කරන එක හිතා ගන්න බැරි තරම් භයානක වැඩක්. මොවුන් ගැන දැනගත යුතු වැදගත්ම කරුණ තමයි බෝර්බෝල් කෙනෙකුගේ හකුවල තියෙන තෙරපුම ලෝකයේ ඉන්න ඕනෑම බල්ලෙකුට වඩා වැඩි. ඒ කියන්නේ එකපාරක් පැනලා හැපුවොත් ඒක මාරාන්තික වෙන්න තියෙන ඉඩකඩ 100%ක්ම වැඩි. ඒ වගේම මුන් හරිම බුද්ධිමත්. තමන්ගේ පාලනයේ අයිතිකාරයට වඩා ඉහළින් තියාගන්න නිතරම බලනවා. මේ නිසා පළපුරුද්දක් නැති කෙනෙක්ට මුව මෙල්ල කරන එක ලේසි වෙන්නේ නැහැ. අනිත් ලොකුම අවදානම තමයි මුන් අඳුරන්නේ නැති අය හෝ වෙනත් සතුන් ගැන තියෙන සැකය. තමන්ගේ සීමාවට කවුරු හරි ආවොත් කිසිම බයක් නැතුව පහර දෙන්න මුන් දෙපාරක් හිතන්නේ නැහැ. විශේෂයෙන්ම පොඩි ළමයි ඉන්නවා නම් හෝ නිතර නෑදෑ වෙන යන ගෙදරක් නම් බෝර්බෝල් කෙනෙක් කියන්නේ ලොකුම තර්ජනයක්. තමන්ට දවසට පැය ගණනාවක් මුන්ව පුහුණු කරන්න වගේම මුන්ගේ මේ දැවැන්ත ශක්තිය පාලනය කරන්න පුළුවන් දක්ෂතාවයක් නැත්නම් බෝර්බෝල් කෙනෙක් ඇති කරන එක තමන්ගේම ජීවිතය අනතුරේ දා ගැනීම. පෙනුමටයි තේජසටයි රැවටිලා මේ වගේ සතෙක්ව ගෙදරට ගෙනාවොත් දවසක තමන්ගේම ගෙදර බයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. මතක තියාගන්න සතෙක්ව පාලනය කරන්න බැරිනොත් ඒ අනතුර ඔයාට වගේම ඔයාගේ පවුලේ අයටත් පොදුයි. ඒ නිසා බල්ලෙක් තෝරාගනිද්දී ආසාවට වඩා බුද්ධියට තැන දෙන්න. මේ වගේ තවත් දරුණු සුනක වර්ග ගැන දැනගන්න ඕනේ නම් පල්ලෙයන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.